හායි කොහොමද ඉතින් ඔයාලට? මේ අවුරුද්ද තමයි මගේ අවුරුද්ද සුපිරි ගේමක් ගහන අවුරුද්ද කියලා හිතුවට ඔයා අවුරුද්ද පටන් ගත්ත ගැම්ම තියා ඔයාට බල බල ඉන්න ඔයාගේ හීනවත් හරියට අවුරුද්ද අන්තිම වෙද්දි ඉතුරු වෙලා නැතුව ඇති. එහෙනම් මේ වීඩියෝ එක ඔයාටම තමයි. අපිට එක එක જાති හීන පේනවා. දවල් හීන පේනවා, රැට හීන පේනවා, ඔයා ඩයිනෝසර්ලා එක්ක කතා කරන හීන පේනවා. ඉතින් මේ වගේ එක එක જાතිය හීන තියෙනවා. ඒත් ඔයාට නිදා ගන්න නොදී ඔයාව රැට හැරවල තියෙන ජීවිතේ ගේමක් ගහන්න ඕන කියන සමහර හීන පේනව නේද? ඉතින් ඒවත් දැක දැක නිදි මරමර හිටියක් කියලා කිසිම තේරුමක් නැහැ. ඔයා ඒවත් දොර ළඟට ඇවිල්ලා තට්ටු කරලා සර්ප්‍රයිස් කියනකම් බලන් හිටියට ඒවා හැම ලේසියෙන් හැබෑ වෙන්නේ නැහැ. මෙලෝ වැඩක් නොකරනම් මේ හීන හැබෑ කරගන්නම බෑ. ඉතින් එහෙනම් ඒවා හැබෑ කරගන්නේ කොහොමද කියලා අද අපි බලමු. පළවෙනි එක තමයි මුලින්ම ඔයා ඇහැරිලා පිය20ට එන්න. නිදාගෙන ඇඳට වෙලා ෆෝන් එක ඔබ හීන කොච්චර මැව්වත් ඒවා හැම ලේසියෙන් හැබෑ වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාට සිද්ධ වෙනවා පළවෙනි ස්ටෙප් එක ගන්න. මේක තමයි කරන්න අමාරුම දේ. ඒ වුණාට ඔයා එක කරොත් ඔයාගේ හීන හැබෑ වෙන එක ඔයාටවත් නවත්තන්න බෑ. එකපාර අපිට හදාල්ලන්න බෑ. මුලින්ම අපි පොඩියට හරි හීන වෙනුවෙන් දේවල් කරන්න පටන් ගන්න ඕන. පොඩි බබෙක්වත් එකපාර ඇවිදින්නේ නෑනේ. වැටි වැටි නැගිට තමයි ඇවිදින්න පටන් ගන්නෙ. හැබැයි ඒකට එයා පළවෙනි ස්ටෙප් එක තියන්නම ඕන. ඉතින් ඔයාගේ හීන හැබෑ කරගන්නත් ඔයාට ඒ දේම කරන්න වෙනවා. ඔයාට নানা ආකාර හීන ගොඩක් ඇතිනේ. ඉතින් මුලින්ම කොලේකුයි පෑනකුයි අරගෙන ඔයාගේ එක එක හීනේ ලියලා ඒ හීන හැබෑ කරගන්න ඔයාට මුලින්ම ගන්න පුළුවන් පියවර මොකද්ද කියලා ඔයා හිතලා බලන්න. ඊළඟට හිත ඉන්නේ නැතුව ඒක කරන්න. ඔයාගේ සුව පහසු ජීවිතෙන් ඈත් වෙලා ඕනම දෙයක රිස්ක් එකක් ගන්න පුළුවන් විදිහට ගේමට බහින්න. ඉතින් එහෙනම් හෙට නෙමෙයි, ලබන මාසෙත් නෙමෙයි, තව පැයකින් විතරත් නෙමෙයි. මේ දැම්ම ගිහින් හීන ටික ස්කෑන් කරලා මුලින්ම කරන්න ඕන මොකද්ද කියලා ඔය කම්මැලි මොලෙන් අහලා බලන්න. උන්න දෙවෙනි එක තමයි ලොකු හීන පොඩි හීන වලට බෙදා ගන්න. ඔයාට එක රැයෙන් කෝටිපතියෙක් වෙන්න බෑ. රුපියල් එකතු වෙලා තමයි ඔය කෝටිය හැදෙන්නේ. ඉතින් මේකත් ඒ වගේ තමයි. හරියට ඔයාට එක රැයෙන් බොක්සින් සූරෙක් වෙන්න බෑනේ. මුලින්ම ඔයා බේසික් පංචස් ටික ඉගෙන ගන්න ඕන. මැච් එකකට යන්න නම් ඔයා මහන්සි වෙලා දුවලා පැනලා එක්සර්සයිස් කරලා පුහුණු වෙලා ඉන්න ඕන. එකපාරින් තරගයකට යන්න කාටවත් බෑ. ඉතින් මේකත් ඒ වගේ තමයි. ඔයාට මුලින්ම පුෂප් 100ක් එකපාර ගහන්න බෑ. ඒකට ඔයාට දවසට පුෂප් එක ගානේ වගේ ගහන්න පුළුවන්. එහෙම කරලත් ඔයාට අවුරුද්දක් යද්දි පුෂප් 365ක්ම ගහන්න පුළුවන්. හැබැයි දන්නවද මැජික් එක? ඒක දවසට එක පුෂප් එකක් වෙන්නේ නැහැ. ඒක 2 3 5 10 වගේ දවසට ඔයා පුෂප්ස් ගන්න ප්‍රමාණය ටිකෙන් ටික වැඩි වෙනවා. ඉතින් හීනත් අන්න ඒ වගේ තමයි. පොඩි අචීව්මන්ට් වලින් තමයි ලොකු හීන හැබෑ වෙන්නේ. ඉතින් මේ කතා කරන්නේ බොක්සිං ගහන එකක් ගැනවත් පුෂප්ස් ගහන එක ගැනවත් විතරක් නෙමෙයි. ජීවිතේ ඕනම හීනයක් හැබෑ කරගන්න ඔයාට මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න තුන්වෙනි එක තමයි කන්සිස්ටන්සි කියන මැජික් එක. ඒ කියන්නේ දෙයක් මගදී අතාරින්න නැතුව දිගටම කන්ටිනියු කරන එක. අපි ගොඩක් වෙලාවට අපේ හීනවලට යන්න කලින් හෙම්බත් වෙලා මගදී අතාරිනවා. ඉතින් හීන හැබෑ කරගන්න නම් ඔයාට අන්න ඒ මයින්ඩ්සෙට් එකෙන් මිදෙන්නම වෙනවා. අපි පොඩ්ඩක් වැරදුන ගමන් වැඩේ හරියන්නේ නැහැ වගේ කියලා හිතුන ගමන් මගදී නවත්තලා දානවා. ඒත් අද ඒ විදියට නැවැත්තුවා නම් ලෝකේ සාර්ථක වෙච්ච ගොඩක් අය අද ඒ තැන්වල නැහැ. බලන්න එඩිසන් කී පාරක් නම් බල්බ් එක හදා හිටියද? මගදී නැවැත්තුවා නම් අපිට ලාම්පු එළියෙන් තමයි ඉන්න වෙන්නේ. ඊළඟට අද හැමෝම දන්න YouTuber කෙනෙක් වෙච්ච මිස්ටර් බීස්ට් එයාව ළඟදි කට්ටිය දැනගත්තා වගේ වුණාට මීට අවුරුදු බර ගානකට කලින් ඉඳන් තමයි යා වීඩියෝස් හදන්න පටන් ගන්න තියෙන්නේ. ඊළඟට අපි පොඩි කාලේ ආසාවෙන් බලපු හැරි පොටර් ලියපු JK රෝලිනුත් පබ්ලිෂර්ස්ලා ගොඩකින් ප්‍රතික්ෂේප වුණ කෙනෙක්. එයා ලියන එකේදා ඒ විදිහට නැවැත්තුවා නම් අපිට කවදාවත් මේ වගේ ලස්සන කතාවක් කියවන්න බලන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේක හරියට මැජික් එකක් වගේ. ඔයාගේ හීනවලට යද්දි මොන බාධකේ ආවත් ඒ හීන දකින්න එක හැබෑ කරගන්න එක මගින් නවත්තන්න එපා. මේ මැජික් එක ඔයාට වැඩ කරන්නේ අන්න එතකොට. වෙලාව යනවා වයස යනවා කියලා හිතන්න එපා. හීන කියන දේවල් කවදම හරි හැබෑ වෙන්නම ඕනේ. හතරවෙනි එක තමයි පරදින්න වරදින්න බය වෙන්න එපා. ඔයා ගොඩක් වෙලාවට බයයි ඔයා හිතුව දේම ඒ විදිහටම සිද්ධ වෙන්නේ නැති වෙයි කියලා. ඇත්ත. කිසිම දෙයක් අපි හිතන විදිහටම සිද්ධ වෙයි කියලා අපිට කියන්න බෑ. ඔයා ජීවිතේ එක දෙයක් විතරක් කරලා ෆේල් වෙන්න බය වෙනවා නම් ඔයාට හීන කියන දේවල් කවදාවත්ම හැබෑ කරගන්න බෑ. දේවල් 10ක් 20ක් කරාට පස්සෙත් සාර්ථක වුණ මිනිස්සු ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. වැඩි ඕන නැහැ. එඩිසන් බල්බ් එක හදද්දි 1000 පාරක්ම ෆේල් වුණා. ඉතින් අපි ගැන කවර කතාවද?
ඒ නිසා කිසිම වෙලාවක වරදී කියලා පරදී කියලා බය වෙන්න එපා. හැම දෙයකින්ම ඔයාගේ ජීවිතේට ලැබෙන්නේ එක එක જાතිය පාඩම්. හීනවලට යද්දි මේක හරිම සාමාන්‍ය දෙයක්. මේ පාඩම් වලින් ඔයාගේ හීනට යන එක තව තවත් ලේසි වෙනවා. මොකද ඔයාට ඔයාගේ අඩුපාඩු දුර්වලකම් අඳුරගන්න පුළුවන්. මේ දේවල් හදාගෙන ඉස්සරහට යද්දි හීන කියන දේවල් ටිකෙන් ටික හැබෑ වෙන්න පටන් ගන්නවා. ඕන්න අන්තිම එක තමයි ඔයාගේ මයින්ඩ් එක ස්ට්‍රෝං කරගන්න එක. හිතන්න මේ ක්‍රම 4ම කරලා හීනවලට යන්න පටන් ගත්තට මගදී සිද්ධ වෙන නොහිතන දේවල් හින්දා ඔයාගේ මනස එහෙ වෙන්න පුළුවන්. ඔයා හීන හැබෑ කරගත්ත සාර්ථක කෙනෙක් වුණත් ඔයාගේ මනස ශක්තිමත් නැත්තම් ඔයා වායෙත් බිඳුවටම වැටෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයාගේ මයින්ඩ් එක ගොඩක් ශක්තිමත්ව තියාගන්න. නෙගටිව් දේවල් වලින් නෙගටිව් විදියට හිතන වචන කතා කරන මිනිස්සුන්ගෙන් පවා ඈත් වෙන්න. ඕවා කොහොම කරන්නද? ඕවා හරියන වැඩ නෙමෙයි. මේ වගේ දේවල් ඇහුනම ඔයා හිතන්නේ හීන හැබෑ කරගන්න තියා හීන දකින්නවත් ඔයා සුදුසු නෑ කියලා. ඒ නිසා ඒ වගේ දේවල් ඔයාගේ මනසේ හොල්මන් කරන්න දෙන්න එපා. මේ ලෝකේ කරන්න බෑ කියලා දේවල් දැන් ඇත්තෙම නැති තරම්. වැදගත් වෙන්නේ ඔයාගේ මයින්ඩ් සෙට් එක. ඒකට පුළුවන් ඕනම දෙයක් වෙනස් කරන්න. වෙනස් කරන්න බෑ කියන මේක අපි පතාගෙන යන විදිය කියන දේවල් පවා වෙනස් කරන්න ඒකට පුළුවන්. ඉතින් බල විතරක් ඉන්නේ නැතුව දැන් දකින්න හීන හැබෑ කරගන්න පටන් ගන්න. මොටිවේෂන් එකක් එනකන් නම් බලන් ඉන්න එපා. ඒක ඔයාට මිස් වෙන්න පුළුවන් බස් එකක් වගේ. ඒ හින්දා ඔයාම හිතලා ඔයාම කරන්න පටන් ගත්තොත් ඕන හීනයක් ළඟට ඔයාට යන්න පුළුවන්. මේ අවුරුද්දත් තාම ඉවර නැහැ. ඒ දවස් ටිකෙත් ඔයාට දැම්ම පටන් ගත්තොත් ලස්සන කාලයක් ඉක්මනටම උදා කරගන්න පුළුවන්. හේත් මේ දැනුත් ලස්සනයි තමයි. ඒ ලස්සන තවත් ටිකක් වැඩි කරගන්න ඔය හීන හැබෑ කරගන්න. ඔයා තාමත් පරක්කු නැහැ. එහෙනම් ඒ හීන හැබෑ කරගන්න යන ඔයාට මගෙන් සුබ පැතුම්. මේ වගේම තවත් වීඩියෝ එකකින් ආයෙත් එන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ඔයාගේ තෙරපිස්ට් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්.